සුබ දවසක් යාළුවනේ. ඔබේ නිවසේ මදුරු කරදරේ නිසා රැට නිින්දක් නැද්ද? දරුවන්ගේ ආරක්ෂාව ගැන බය වෙලා දින්නේ. දිනෙන් දින ඉහළ යන ඩෙන්ගු අවදානම හමුවේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන එකත් තවත් ප්‍රශ්නයක්. අද මම ඔබට කියලා දෙන්න යන්නේ කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව ඔබේ කුස්සියේ තියෙන සාමාන්‍ය දේවල් වලින් රුපියලක්වත් වියදම් නොකර මදුරු වදයට තිත තියන්න පුළුවන් අද්දුටු සාර්ථක ක්‍රම 5ක් ගැනයි. අවසාන ක්‍රමය නම් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් හරිම විද්‍යාත්මක රහසක්. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපේ සේවා මිතුරු පවුලට එකතු වෙන්න. අංක 1 දෙහි සහ කරාඹු නැටි. පළමු ක්‍රමය තමයි ලෙමන් හෝ දෙහි සමග කරාඹු නැටි භාවිතය. ලෙමන් ගෙඩියක් ගෙන එය හරහට දෙකට කපා ගන්න. දැන් එම මතු පිටට කරාඹු නැටි 10ක් 15ක් විතර ගසා ගන්න. මේ ඔබේ නිවසේ ජනෙල් අසල හෝ ඇඳ අසල තබන්න. ලෙමන් සහ කරාඹු නැටි වල ඇති තද සුවඳට මදුරුවන් පලා යන්නේ ඉතාමත් ඉක්මනින්. මේ විදේශ රටවල පවා හරිම ජනප්‍රිය සරල ක්‍රමයක්. අංක 2 කොහොඹ තෙල් සහ කපුරු. දෙවැනි ක්‍රමය ලංකාවේ අපිට ඉතාමත් හුරු පුරුදුයි. මැටි පහනකට කොහොඹ තෙල් ස්වල්පයක් දමා ඒකට කපුරු පෙත්තක් දිය කරලා පත්තු කරන්න. සවස් කාලයේදී මේ පහන නිවසේ අහුමුළු වලට දුම යනසේ තබන්න. කොහොඹ තෙල් කියන්නේ ස්වභාවිකම මදුරු මර්ධන ගුණය ඇති දෙයක්. එම දුම නිසා ඔබේ නිවසේ සිටින මදුරුවන් වහාම ඉවත් වෙනවා වගේම නැවත එන්නේ නැහැ. අංක 3 දොඩම් හෝ දෙහි ලෙලි දුම. ඔබ දොඩම් හෝ දෙහි කෑවට පස්සේ ලෙලි විසි කරනවා නේද? අද ඉඳන් ඒක කරන්න එපා. එම ලෙලි අවුවේ වෙලා තබා ගන්න. සවස් කාලයේදී දුම් කබලකට හෝ පොල් කට්ටකට මේ වේලුණු ලෙලි දමා පුලුස්සන්න. ඉන් පිටවන සිට්‍රස් සුවඳට මදුරුවන් හරිම අකමැති. මෙම ක්‍රමය මගින් ඔබේ නිවසට නැවුම් සුවඳක් වගේම මදුරුවන්ගෙන් තොර පරිසරයකුත් ලැබෙනවා. අංක 4 පැංගිරි තෙල්. හතරවෙනි ක්‍රමය තමයි පැංගිරි තෙල් භාවිතය. පොල් තෙල් මේස හැඳි දෙකකට පැංගිරි තෙල් බිඳු කිහිපයක් මිශ්‍ර කරලා නිවසේ ජනෙල් රෙදි වලට හෝ අඳුරු තැන් වලට ස්ප්‍රේ කරන්න. නැතිනම් ජලය මිශ්‍ර කරලා පොළොව පිස දමන වතුරකටත් පැංගිරි තෙල් බිඳු කිහිපයක් එකතු කරන්න. මදුරුවන් පැංගිරි සුවඳ තියෙන තැනක ගැවසෙන්නේ නැහැ. අංක 5 සුදු ලුණු සහ වතුර මිශ්‍රණය. අවසාන සහ ඉතාමත් බලපෑම් සහගත ක්‍රමය තමයි සුදු ලුණු සාරය භාවිතය. සුදු ලුණු බික් කිහිපයක් හොඳින් තලා වතුර කෝප්පයකට දමා විනාඩි කිහිපයක් තඹා ගන්න. දැන් එම වතුර නිවුණට පස්සේ ස්ප්‍රේ බෝතලයකට දමා ගන්න. සවස් කාලයේදී මදුරුවන් ගැවසෙන අඳුරු මුළු වලට ජනෙල් රෙදි වලට සහ දොරවල් අසලට මේ ස්ප්‍රේ කරන්න. සුදු ලුණු වල ඇති තද සල්ෆර් සුවඳට මදුරුවන් අහලකටවත් එන්නේ නැහැ. බය වෙන්න එපා. ස්ප්‍රේ කරලා ටික වෙලාවකින් සුදු ලුණු සුවඳ මැකී ගියත් මදුරුවන්ට එය දිගටම දැනෙනවා. මේ ඊටමත් ආරක්ෂිත සහ සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ සරල ක්‍රම 5න් ඔබට වඩාත්ම ගැළපෙන ක්‍රමය අදම පරීක්ෂා කරලා බලන්න. ප්‍රතිඵල ලැබුණා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා භාවිතා කරන සාර්ථක ක්‍රම තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තව කෙනෙකුට මේ මදුරු කරදරෙන් බේරෙන්න ඒක අත්ලක් වෙයි. මෙවැනි වටිනා තොරතුරු ඉදිරියටත් දැනගන්න අපේ සේවා මිතුරු STL channel එක subscribe කරලා තබා ගන්න. මම ඔබේ සේවා මිතුරා. ජය වේවා.